සීගිරි ගලේ ජල තාක්ෂණයෙන් සෑදූ අල්හම්බ්‍රා මාලිගාව පිළිබඳව ඔබ අසා තිබේද? මධ්‍යතන යුගයේදී ඉස්පාඤ්ඤයේ කොර්ඩෝබා නම් තාපසහිත නගරයකට මුළු ක්‍රිස්තියානි සොල්දාදු හමුදාවක් හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම්ව සිටියේ. එක්දකින් ඔවුන් මුස්ලිම් පාලනය අවසන් කරමින් මුළු නගරයම යටත් කරගනී. මුළු දේශය පුරාම මුස්ලිම් නගර කිතුණුවන් විසින් යටත් කරගත් අතර ග්‍රනාඩා නගරය ජය ගැනීමට නොහැකි විය. ඒ අල්හම්බ්‍රා මාලිගාව නිසාය. කාලය ගෙවී ගියේය. අද වනට අල්හම්බ්‍රා මාලිගාව තුළ ලස්සනම ගෘහ නිර්මාණ පවතී. සංචාරකයන් හට සුපෝකභෝගී අංගන ශාලා හරහා යන විට එය දැක ගැනීමට හැකිය. නමුත් මෙහි වැදගත් දේ නම් සීගිරි ගලට ජලය පහළ සිට ඉහළට ලබා දුන්නා මෙන් මෙම මාලිගාව තුළට ජලය ලබා දී විචිත්‍ර උද්‍යාන, ජල ස්ථාන සහ අලංකාර උල්පත් වෙත ජලය ලබා දීමයි. මෙහිදී ඉංජිනේරු විද්‍යාව විශ්මතනක වූ අතර එය මාලිගාවට යටි උණුසුම් හා වේලාව පැවසිය හැකි උල්පත් වැනි දේ ලබා දුන්නේ. මෙමගින් සොබාදහමට ජීවය ගෙන දුන් අතර සීගිරියමින් ඒ අද දක්වාම ක්‍රියාත්මක වේ. ග්‍රනාඩාහි ආරම්භක පාලකයාට මාලිගාව ආරම්භ කරන විට ඉංජිනේරුවන්ට එක් ප්‍රධාන ගැටලුවක් තිබුණි. ග්‍රැනඩා ප්‍රධාන ගංගාව මීටර් 200ක් පමණ පහළින් කන්ද පිහිටා තිබූ අතර මාලිගාවට ජලය ලබා ගැනීම විශාල අභියෝගයක් වේ. ඉතින් ඔවුන් ගඟ දිගේ කිලෝමීටර් 6ක් උඩුගම්බලා මාලිගාවට වඩා සැලකිය යුතු උසකට ගියහ. මෙතැන් සිට ඔවුන් ගඟ වේල්ලක් බැද ඒ රාජකීය ඇල්ලෙස දැහැදින්න නව නාලිකාවකින් පහළට යැවීමට පටන් ගත්ත. ඉතා සූක්ෂම ලෙස සැලසුම් කිරීමකින් එය මාලිගාවට පැමිණ තෙක් ඉතා නොගැඹුරු බෑවකින් පවත්වා ගනිමින් දුෂ්කර භූමිය හරහා ගමන් කළේය. එය විශාල කාර්යයක් විය. නමුත් මෙය ආරම්භය පමණි. මාලිගාවේ නිර්මාණකරුවන්ට විශාල අදහසක් තිබුණි. අලංකාර ජල උල්පත්, ජල ප්‍රවාහනය, නාන කාමර, යටි උණුසුම් සහිත නාන කාමර සහ ජලයෙන් බලගැන්වෙන ඔරලෝසු මේ සියල්ලටම රාජකීය ඇලට වඩා වැඩි ජල පීඩනයක් අවශ්‍ය විය. ඉතින් මේ මගහරවා ගැනීම සඳහා ඉංජිනේරුවන් මාලිගාවට වඩා ඉහළ ප්‍රදේශයක විශාල තටාකයක් හැරීමට පටන් ගත්තා. මෙයට පහළින් රාජකීය ඇලේ ජලය භූගත නලයකට ගොස් තටාකයකට මීටර් 60ක් පමණ පහළ ලිතකට එකතු වේ. ඉදමුදුනේ ඉංජිනේරුවන් විසින් සතෙකුට හැරවිය හැකි බාල්දි වලින් සමන්විත ජල රෝධයක් සවි කළේය. මෙමගින් ජලය මතු පිටට ඔසවා ගබඩා තටාකය ඝන මීටර් 400ක පමණ ජලයෙන් පුරවන ලදී. මෙම සියලු ජලය මාලිගාවට ඉහළින් ගබඩා කර තිබීම සමස්ත පද්ධතියම පීඩනයට පත් කළ අතරම නියඟ කාලවලදී පවා මාලිගාවට අවශ්‍ය ජලය මෙමගින් ලබා දුන්නේ. මෙතැන් සිට ජලය නලයක් හරහා ගොස් ඉදිකරන ලද මාලිගාව මැද්දේ ඇති ජල තටාකය තුළ සිංහයන් 12 දෙනෙකුගෙන් සමන්විත වූ අතර එය දවසේ වේලාව කුමක්දැයි පෙන්වීමේ අනුපිළිවෙලකට සිංහයන් පැයෙන් පැය ක්‍රියාත්මක විය. ඔවුන් සියල්ලන්ම දහවල් වන විට ජලය පිට කරන අතර ඉන්පසු පද්ධතියේ ක්‍රියාවලිය නැවත මුල සිට ආරම්භ වේ. පැය 12කට පසු බදුන ජලයෙන් පිරී යන අතර බදුන තුළ ඇති දක්ෂ සයිපෝර්ණ පද්ධතිය ස්වාභාවික වන සකසනු ඇත. බදුන තුළ ඇති ජලය ඉහළ යාම පටන් ගත් විට සයිෆෝනයේ ජලයද ඉහළ ගියේය. ඒ සයිෆෝනයේ මුදුන ළඟා වූ පසු එය වක්‍ර වී ජල ප්‍රවාහන නලය හරහා පහළට වැටීමට පටන් ගත්තේය. මෙම අවස්ථාවේදී මුද්‍රාවක් නිර්මාණය වූ අතර වැටෙන ජලය ප්‍රතිස්ථාපනය කිරීමට වාතය ඇතුළු වීමට නොහැකි විය. මේ සයිෆෝනය සක්‍රිය කළ අතර වැටෙන ජලය මතු පිටට ආතතිය ඉතිරි ජලය ඒ සමග ඇදගනු ඇත. තප්පර කිහිපයකින් බදුන සම්පූර්ණයෙන්ම හිස් වන අතර ක්‍රියාවලිය නැවත ආරම්භ වනු ඇත. සිංහයන්ගෙන් ලැබෙන ජලය භූමියේ නොගැඹුරු නාලිකා 4ක් කරා පිට වී මාලිගාව පුරා දිගටම පවත්වනු ඇත. ඉංජිනේරුවන් විසින් ඉදිකරන ලද තවත් අද්විතීය දෙයක් නම් රජවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් නියෝග ගැනීමට සහ ගනුදෙනු කිරීමට පැමිණෙන ස්ථානය තුළ සීතල ජනල තටාකයක්, රත් වූ බිම් සහිත උණුසුම් කාමරයක් සහ
වාෂ්ප කාමරයක් තිබුණි. ජලය භූගත පාලක කාමරයකට ඇතුළු වී දැවෙන විට රත් කරන ලද තඹ බොයිල් ලේරුවක් හරහා ගමන් කරනු ඇත. මෙතැන් සිට උණු වතුර පයිප්පයක් හරහා විවිධ උල්පත් සහ නාන තටාක වටා ෂවර් වෙත ගලා යනු ඇත. උණුසුම් කාමරයේ බිම උණුසුම සැපයීම සඳහා බොයිලරයෙන් ලැබෙන වාෂ්ප කිරිගඩොළු තට්ටුවට යටින් ඇති නාලිකා හරහා යොමු කරන ලදී. එතැන් සිට වාෂ්ප කාමරයේ කුළුණු හරහා ඉහළට ගමන් කර කුඩා වාතාශ්‍රයක් හරහා පිට වී කාමර ජල වාෂ්පයෙන් පුරවනු ඇත. වහලේ තරු හැඩදි කවුළු මාලාවක් තිබූ අතර ඒවා වාෂ්ප මට්ටමට පාලනය කිරීම සඳහා විවෘත කර වසා දැමිය හැකිය. අල්හම්බ්‍රාහි උල්පත් සහ තටාක ජාලය හරහා ජලය දිගටම ගමන් කරන විට එයට තවත් වාසියක් තිබුණි. ඒ සිසිලනයයි. කැනඩා ඉස්පාඤ්ඤය අතිශය උණුසුම් කොටසක් වන නමුත් උණුසුම් වාතය තටාක හා උල්පත් හරහා හමා යන විට ජලය වාෂ්ප වී මාලිගාව වටා ඇති වාතය සිසිල් කර ඒ ඉතා සුව පහතු ස්ථානයක් බවට පත්විය. සොල්දාදුවන් ජීවත් වූ මාලිගාවේ බටහිර කොටසට ළඟාවන තෙක් ජලය මාලිගාව හරහා දිගටම පැවතුණි. ඒ මාලිගාවේ ඉතිරි කොටසට වඩා තරමක් ඉහළින් ඉදිකර ඇති අතර එම නිසා ඒට ළඟා වීමට ජලයට මීටර් 6ක් පමණ නැගීමක් කිරීමට සිදු විය. ජලය ඉහළ නැංවීම සඳහා ජල රෝධ භාවිතා කළ ආකාරය අපි දුටුවෙමු. නමුත් මෙම කොටස සඳහා ඔවුන් වඩාත් ආකර්ශනීය දෙයක් ඉදිරිපත් කළහ. මෙම ජල රෝධ සතුන් හෝ කිසිදු බාහිර බලවේගයක් තොරව විශේෂ උපකරණයකින් ක්‍රියාත්මක විය. පද්ධතියෙන් ජලය පහළින් සිතුරස් සහිත භාජනයට ගලා යන අතර ජලය නලය දිගේ ගමන් කරන විට ඉහළ භාජනයේ සුළසුළඟක් සාදනු ලැබේ. සුළසුළඟේ මැදයේ අඩු පීඩන ප්‍රදේශයක් සාදන අතර වාතය පහළට ගොස් පහළ භාජනයට උරා ගනී. මේදී වාතය සහ ජලය මිශ්‍ර වන අතර එම වායුමය ජලය තුනී පයිප්පයකට ගමන් කරනු ලැබේ. පයිප්ප දෙකෙහි විභව ශක්තිය සමාන විය. එනම් සාමාන්‍ය තත්ත්වයන් යටතේ මෙම නලයේ පහළට තල්ලු වන ජලය මෙම නලයේ ඇති ජලයට සමානව ඉහළට තල්ලු වනු ලැබේ. නමුත් තුනී නලයේ ජලය වායු බුබුළු වලින් පිරී තිබූ බැවින් එය සැහැල්ලු වූ අතර නලය ඉහළට ගමන් කළ හැකිය. සුළිසුළඟ හරහා නිරන්තරයෙන් ජල ප්‍රවාහයක් ගමන් කිරීමෙන් මෙම උපකරණ ජලය ඇතුළු වූ විට මීටර් 6ක් ඉහළට ඔසවා මාලිගාවේ ඉදිරි කොටසට ජලය සපයයි. අද මාලිගාව වටා බොහෝ දක්ෂ දළදා පද්ධති තවමත් ක්‍රියාත්මක වන අතර මේ සියල්ල සිය වසරකට ගණනකට පෙර ඉංජිනේරුවන්ගේ දක්ෂතාවයයි. හිතෙනදී අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන ගමන් වීඩියෝ හොඳයි නම් ලයික් කරලා යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු.